අද හදමු මීනි බන්ස්. මේ තියෙන ඕන බඩු ටික සීනි බිත්තරයක් පාවිඩි ඊස්ට් එක අරගෙන මේ විදිහට කපා ගන්නවා. කපලා ඒකෙන් හැඳි එකමාරක් දෙක දාගන්න කිරි කෝප්පෙට. දැන් සීනි හැඳි 1 භාගයක් විතර දාලා හොඳින් කලවන්න. වහලා තියන ටික වෙලාවක් ඊට පස්සේ පාන් පිටියකට ලුණු ටිකක් දාගන්නවා. දැන් මේකට ඊස්ට් මික්ස්චර් එක දාගන්නවා. ඊටු සීනි ටිකත් මේකටම දාගන්න. මේකෙදි මම බිත්තර ටිකක් අරගෙන ඒකෙන් හැබැයි ටිකක් ඉතුරු කරගන්නවා. මේකත් දාලා හොඳට කලවම් කරගත්තාම මේ විදිහට මිශ්‍ර වෙනවා. දැන් බෝඩ් එකකට පිරි ටිකක් ගාලා ඒක මේ විදිහට ඩෝ කනවා ගන්න හොඳට. කපා ගන්නවා. මුලින්ම කෑලි දෙකකට කපලා ඒක 4කට කපලා 8ක් වෙන කපා ගන්නවා. ඊට පස්සේ මම මේකේ බර අනුව කෑලි 13කට කපා ගත්තා. දැන් මෙන්න මේ විදිහට ඔයාලට හොඳට රවුම් කරගන්න. උඩ ටික යටට දාලා යටට මේ විදිහට අරගෙන උඩ ටික හොඳට රවුම් කරගන්න. දැන් මේ විදිහට මගේ බන්ස් 13ම හරි. දැන් මම ට්‍රේ එකකට තෙල් ගාලා මේ විදිහට ඔයිල් එකක් දානවා. දැන් මේ බන්ස් ටික තියාගන්න. ඊට පස්සේ oven එක විනාඩි 10කට ප්‍රීහීට් කරලා දානවා. සෙල්සියස් අංශක 200. මතක් කරලා සෙල්සියස් අංශක 200ට දාන්න. කේක් වලට එහෙම 180 ගන්නෙ. දැන් අර ඉතුරු කරපු බිත්තර එකට ඕනනම් කිරි ටිකක් දැම්ම හැකි. දාලා මිශ්‍රණය ගන්න පුළුවන්. නැත්නම් ওই විදිහටම එග් වොෂ් කරගන්න බන්ස් ටිකේ. දැන් අර විනාඩි 10 ගියාට පස්සේ එතකොට දාගෙන පාට හොඳට තදට ඇවිල්ලා එනවා හරිම සොෆ්ට්. ඔයගොල්ලෝ හදලා බලන්න. PZX